Hi guys, අද ලොකු වැඩක් කරන්න තියෙනවා. අද ඉරිදා, අද පෝය. ඉතින් උදේම වැඩ පටන් ගත්තා. අද ලොකු වැඩක් කරන්න තියෙනවා. හරි ඉතින් වැඩ කතා ඕනේ. පේනවා ඇති නිල් පාටයි යහස. ඒ වගේ වැඩක් නෑ. පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙන මොකද්ද කියලා. පේනවා ඇති ඉතින් කෙලින්ම මාල් ටැංකියක් තියෙන්නේ. මාස දෙකකින් තුනකින් වගේ අස් කළා නෑ. ඉතින් ඔන්න ආද යන්නේ සුද්ධ කරන්න ලොකු වැඩක් කරන්න යන්නේ ඉතින්. සුද්ධ කළ දියසෙල් ටික අයින් කළා. වැඩ ගොඩක් තියෙනවා ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න කියලා ආරාධනා කරනවා. ඕකේ එහෙනම් යමු අපි වැඩේට. ඉතින් යාළුවනේ මෙන්න මේ දැල තියෙනවා ඒකේ කරවිලත් වෙයි. පේනවනේ ඉතින් මාස දෙකකින් තුනකින් වැඩ කරේ නෑ කියන්නේ. කොළ පාටයි මාළු නම් ඉන්නවා. මං මාල් ටැංකිය මෙතෙන්ට ගත්තා. ඉතින් ඒකේ වතුර ලීක් එකක් තියෙනවා. මොකක් හරි ලැබෙයි මෙතනින් තමයි වතුර යන්නේ. මේ පේනනේ වතුර ලීක් එකක් හරිද ඒක හදා ගන්න ඕන. අන්න දැල තියෙනවා කරවලල් මෙන්න මේ විදිහට යවුවා. මෙන්න තියෙනවා අපේ මාල් ටැංකිය. දැන් ඉතින් වතුර ටික අයින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් කටහඬ ගැන හිතන්න එපා. ඉතින් සෙම්ම මේ දවස් ටිකේ ඕකේ ඒ වැඩක් නැහැ. එහෙනම් යමු අපි මාල් ටැංකිය වතුර ටික අයින් කරන්න. ඕකේ මම මෙන්න මේ විදිහට භාජනයක් ගත්තා මාල් ටැංකිය වතුර ටික අයින් කරන්න. වීඩියෝ ක්වලිටි නැති වෙයි. ඉතින් පොඩ්ඩක්වත් නෙමෙයි පොඩ්ඩක් ක්වලිටි තියෙයි. ඉතින් අවුව හින්දා මේ දෙපැත්තෙන් නිකන් මිදුම් වගේ එනවා ලයින් එකක් එනවා. ගණන් ගන්න එපා. අපි මාල් ටැංකිය වතුර ටික අයින් කරමු. මාළුත් ඇවිල්ලා ගයිස් ඒකට. ඔන්න ඔය විදිහට මම වතුර ටිකක් නම් අයින් කරගත්තා. ඒ අතරේ මාළුත් හම්බුණා. ලොකු මාළුවයි පොඩි පැටියයි. අපි වතුර ටිකක් අයින් කරගමු. පැටව ඉන්නා ගොඩක් හරිද ඒකින්ද මේ එකක් ආවා. ඉඳ පරිස්සමට වැඩේ කරන්න ඕනි. ඕකේ අපි වතුර ටික අයින් කරන වීඩියෝ එක සෙට් වෙමු. ගැම්මටම වැඩේ ඉතින් වේගෙන යනවා. ඉතින් අපේ මාල් ටැංකිය සුද්ධ කරන වැඩේ දැන්ටමත් ඉතින් 80ක් වගේ ඉවරයි. පේන ඇති වතුර ඔක්කොම හින්දෙව්වා. මාළු ටිකත් අල්ලගත්ත. තව ආරක මාළු ඉන්නවා හරිද. දැන් ඉතින් ඕන් ওই ටික ජරාව ටික අයින් කළා. ගැම්මටම වතුර ටික පුරාන් තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනකම් බලන් ඉන්න. ඉතින් මේ වැඩේ වෙන අතරතුර channel එක subscribe කරේ නැත්නම් දැන් මගේ channel එක subscribe කරලා අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. දැන් හරියටම වෙලාව ඉතින් 8:02යි. උදේම වැඩ පටන් ගත්තා ඉතින්. ඔහොම මම වීඩියෝත් එක්කම එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ දැන් ඉතින් කරන් තියෙන්නේ අපිට අපේ මාල් ටැංකියට වතුර පුරවන ටික තමයි. අපි දැන් මේ මාල් ටැංකියට වතුර ටිකක් පුරවමු. එහෙනම් අපි වතුර පුරවමු. let's go. ඉතින් මම මේක ස්පීඩ් කරලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන් ඉන්න. ඉතින් යාළුවනේ ස්පීඩ් කරපු ටික හරියට වැදිලා නැහැ. ඉතින් ක්වොලිටියක් නැති ස්පීඩ් කරපු ටික කලින් ස්පීඩ් කරපු වීඩියෝස් ක්ලිප් එක ඒ වැඩක් නැහැ. දැන් ඉතින් මාළු පුරන මාල් දාන්න තමයි තියෙන්නේ. දාමු එහෙනම්. වතුර පුරවගත්ත ඔන්න මාළුත් දැම්ම එහෙනම්. ගැම්මක් තමයි. ඒකත් ඉතින් පොඩ්ඩක් කොළ පාටකත් ඉතින් පොඩ්ඩක් කොළ පාට වගේ තමයි මාල් ටැංකිය. ඉතින් මම මාල් ටැංකිය කොහමද සුද්ධ කරා ඉතින්. කොහොමද යාළුවනේ ඒකේ සාරික අපි පැටව ගොඩක් ඉන්නවා. ඒකින්ද තමයි හරියට සුද්ධ කරන්න බැරි වුණේ. මොකද මාල් පැටව ටික යන හින්දා මං හරියට දැන් සුද්ධ කරගන්න ඕනේ. මේ වීඩියෝත් එක්ක හරියට සුද්ධ කරන්න බැරි වුණා. ඕකේ. එහෙනම් ඉතින් අද මං ගිහින් එන්නම්. මම Days of Mahesh.